අපි නිරන්තරයෙන් හොයලා බැලුවේ නැති වුණාට ලිංගික මිලේච්ඡත්වය මේ ලෝකයේ අදටත් සිද්ධ වෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේම මේ දිනවල විශාල වශයෙන් සමාජයේ කතා බහකට ලක්වුණු සුන්නත්කරණය නැමැති ඒ මිලේච්ඡ ක්‍රියාව සම්බන්ධවයි. මෙම වීඩියෝ වෙහි සංවේදී කරුණු ඇතුළත් බැවින් සුළු දෙයටත් බියට පත්වන පුද්ගලයන් මම වීඩියෝ නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. වේදනාවට කරුණක් නම් ඔබ මෙම වීඩියෝව නරඹන අවස්ථාවේදීත් ලෝකයේ කොතැනක හෝ කාන්තාවක් මෙම සුන්නත්කරණය නැමැති මිලේච්ඡ ලිංගික අත්දැකීමට ගොදුරු වෙනවා. ඔබ දන්නවා කාන්තාවකගේ ජනනේන්ද්‍රය එහෙම නැත්නම් ලිංගේන්ද්‍රය කියන්නේ ශරීරයේ ඊටමත් සංවේදී ස්ථානයන්ගෙන් එකක්. නමුත් ඊට කුඩා කාලයේදීම මේ සංවේදී ස්ථානයේ අමුමුවේ කපා දමා ඝන නූලකින් සම මසා දමනතුරු වේදනාකාරීව බලා සිටීමට සිදුවීම මොනතරම් හද කම්පා කරවන ඛේදවාචකයක්ද. මෙම ලිංගික අවයව ඡේදනය නැත්නම් සුන්නත්කරණය යනු ලිංගේන්ද්‍රයට දිය හැකි වඩාත්ම දරුණු වද හිංසාවලින් එකක්. අප්‍රිකානු රටවල සහ මැද පෙරදිග ආසියානු රටවල මෙම මිලේච්ඡ ක්‍රියාවලිය සිදු වෙනවා. දියුණු සමාජයක් පවතින ඇමරිකානු මහද්වීපයේ සහ යුරෝපා මහද්වීපයේද රහසිගතව සුළු වශයෙන් මෙම කටයුතු සිදු කෙරෙන බව වාර්තා වෙනවා. ආගමික චාරිත්‍රයකට වඩා සංස්කෘතිමය චාරිත්‍රයක් වශයෙන් පැවතගෙන එන මෙම සුන්නත්කරණය යනු කාන්තාවක් පිරිසුදු කිරීමට ලක් කිරීමක් යයි ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසාවෙන් ඔවුන්ගේ සමාජයේ පිරිමින් ස්ත්‍රියක් විවාහ කර ගැනීමේදී සුන්නත්කරණයට ලක් වූ කාන්තාවක් විවාහ කර ගැනීමට ප්‍රමුඛතාවය දක්වනවා. ඔවුන් තවදුරටත් පවසන ආකාරයට සුන්නත්කරණයට ලක් වූ ස්ත්‍රීන් සාමාන්‍ය ස්ත්‍රියකට වඩා ඉතා සුන්දර බව ඔවුන් විශ්වාස කරනවා. මෙම ස්ත්‍රී සුන්නත් කිරීම සිදුවන ආකාර 4ක් පෙන්වා දෙනවා. බගමනියේ කොටසක් කපා දැමීම, බගමනිය හා ඒ වටා ඇති සම කොටස් කපා දැමීම, යෝනි සිදුර වසා දැමීම, යෝනි මාර්ගයට හා ප්‍රජනන පද්ධතියට හානි සිදු කිරීම යන ආකාර 4යි. මේ ඇසීමෙන් පවා ඔබේ ඇඟ හිරිවට්ටනු නොඅනුමානයි. කිසිදු වෛද්‍ය පුහුණුවක් නොලද කාන්තාවන් විසින් බ්ලේඩ්, පිහි, කතුරු ආදියෙන් මෙම කාර්ය සිදු කරන අතර ඉන්පසුව කකුල් දෙක තදින් බැඳ දමා දින කිහිපයක් අඳුරු කාමරයක තබනවා. අධික ලෙස ලේ ගැලීමෙන් මෙන්ම නිසි වෛද්‍ය පුහුණුවක් නොමැති කාන්තාවන් විසින් මේ සිදු කරන නිසා, එමගින් සිදුවන වැරදීම් නිසාද, තුවාල පැසවීම වැනි දෑ නිසාද ගැහැණු ළමුන් මෙම සුන්නත්කරණ ක්‍රියාවලිය නිසා බහුල ලෙස මරණයට පත්වන බව වාර්තා වෙනවා. ළමා වේදී සිදුවන මේ වේදනාකාරී අත්දැකීම නිසා මුත්‍රා කිරීමේ අපහසුතාව වැනි දිගුකාලීන අපහසුතා ඇති කරනවා. එමෙන්ම සුන්නත්කරණයට භාජනය යුවතියක් සාමාන්‍ය යුවතියකට වඩා ඔසප් සමයේදී අධික වේදනාවක් උසුලන්නටද සිදු වෙනවා. එමෙන්ම සුන්නත්කරණයට ලක් වූ කාන්තාවක් දරු ප්‍රසූතියකදී ඉතා දැඩි වේදනාවක් උසුලනවා. එමෙන්ම එම කාන්තාවන්ගේ මාතෘ මරණ මෙන්ම මලදරු උපත් ඉහළ අගයක් ගන්නා බවත් වාර්තා වෙනවා. මෙසේ යෝනි සිදුර මැසූ සමහර කාන්තාවන්ට සෑම ලිංගික සංසර්ගයකදීම කැපූ මෙහුම් ඉවත් කරන්නටත් කාඩෙන් අනතුරුව යළි මෙහුම් දැමීමටත් සිදුවන බව ඔවුන්ගේ ජීවිත අත්දැකීම් මගින් කියා තිබෙනවා. වේදනාකාරී මේ කුරිරු ක්‍රියාවලියට වසරකට මිලියන 3ක් පමණ දැරියන් භාජනය වෙනවා. මිලේච්ඡත්වයට සදාකල් ඉඩදිය නොහැකි බැවින් මෙම ස්ත්‍රී සුන්නත්කරණයට විරුද්ධව ලෝකයේ විශාල පිබිදීමක් දක්නට ලැබෙනවා. 1997 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට එරෙහි පළමු පියවර තබනවා. වාරිස් ඩයරි යනු මේ සුන්නත්කරණය නැමැති මිලේච්ඡ ක්‍රියාවලිය ගැන ලොවට හෙළි කළ නිර්භීත කාන්තාවක්. සෝමාලියාවේ එඩේර පවුලක උපන් ඇය ඉතා කුඩා කාලයේදීම මේ සුන්නත්කරණයට ලක් වෙනවා. අවුරුදු 13 දී තම පියා ඇයව වයස්ගත මිනිසෙකුට විවාහ කර දීමට සැරසෙන නිසා ඇය තනිවම ගෙදරින් පලාවිත් පසු කාලීනව නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙනවා. ජීවිතයේ ස්ථාවර වීමත් සමග තමන් විදියේ වේදනාකාරී ක්‍රියාවලිය පිළිබඳව ලොවට හඬ නගන්නට ඇය පටන් ගන්නවා. වාරිස් ඩයරිගේ මේ වේදනාත්මක හෙළිදරව්වත් සමග ලෝකයම මෙම පිටු දැකීමට එරෙහිව කටයුතු කරනවා. නමුත් මිලේච්ඡත්වය එසේ අවසන් කිරීම පහසු නැහැ. ලෝකයම මෙයට එරෙහිවත් මෙයට ගොදුරු වන ගැහැණුන් තවමත් ලෝකයේ ජීවත් වීම ඛේදවාචකයක් බව නොකියාම බෑ.
මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරලා තියාගන්න.